මේ වැස්සලා නවතින පාටක් නැහැ. මුළු ගමම වතුරෙන් යට වෙලා. ගෙයි තිබ්බ කෑමත් සේරම ඉවරයි. මේක නම් ගමේ මිනිස්සුන්ගේ කරුම යාමිනේ. නැත්නම් කවදාවත් නැතුව මේ විදිහට මුළු ගමම යට වේද? තව කොච්චර දවසක් යට වෙලා ඉන්න වේද දන්නේ නැහැ. ඉස්කෝලේ සේරම වහලා දාලා. මේ විදිහට එක දිගටම වැස්සොත් මේ ගෙවලුත් යට වෙලා තමයි නවතින්නේ. මම මුදලාලි මහත්තයා ටිකක් හම්බ වෙලා බලන්නම්. එයාත් මේ ගමේම ඉන්න කෙනෙක් නේ. අපිට උදව් කරයි. එයා අපිට උදව් කරන පාටක් නම් පේන්නේ නැහැ. ඒක නම් ඇත්ත තමයි. ඒත් මේ වෙලාවේ වෙන කරන්න දෙයක්වත් නැහනේ. තව දවස් දෙක තුනකින් මේ ගෙවල් සේරම යට වෙලා යනවා. අපිට වෙන තැනකට මේ බඩ මුට්ටුත් තරම් යන්න වෙයි. දැන් වැස්සත් අඩුයි. මම මුදලාලි මහත්තයාලා ගෙවල් පැත්තට ගිහින් එන්නම්කෝ. කුමාරගේ ගාව ඉඳන්ම පීනගෙන මුදලාලි මහත්තයාගේ ගෙවල් පැත්තට ගියා. ඒ යන මඟ තල් ගහක් උඩ භයානක යකින්නක් ඉඳගෙන හිටියා. අයියෝ මේ මොන වගේ කරදරයක්ද උනේ? යක්කු වෙච්ච අපි කවදාවත් දැකලා නැහැ. මේ විදිහට ගෙවල් යට වෙනවා. දැන් ගමේ මිනිස්සුන්ට කන්නත් නැහැ. මට කන්නත් නැහැ. අනේ මේ මිනිස්සයාට නම් හොඳටම පිස්සු. මේ ගම් වතුරේ පීනන එක කොච්චර භයානකද? ඒක දැනගෙනත් මේ මිනිස්සයා කොහෙද මේ පීනගෙන යන්නේ? මට ගිහින් බලන්නම වෙනවා කොහෙද මේ යන්නේ කියලා. මුදලාලි මහත්තයා ඔයා ඉන්නවද? කුමාරෝ මේ මහා ගම් වතුරක් තියෙද්දි ඔහේ කොහොමද මෙහෙට ආවේ? හප්පෝ කුමාර ඔහේ ගාව මාර ගඳක් නේ තියෙන්නේ. මේ ජරා වතුර පීනගෙන ඇවිත් මාව හම්බ වෙන්න මොකටද ආවේ? මුදලාලි මහත්තයා ඇත්තටම අපි ලොකු කරදරයක වැටිලා ඉන්නේ. මට තේරුණා ඔහේ මාව හොයාගෙන මෙහෙට ආවේ මොකටද කියලා. ඔහේලා වගේ දුප්පත් මිනිසුන්ට මාව මතක් වෙන්න ඉතින් කරදරයක් වුණොත් විතරනේ. මේ පාර ඔහෙට සල්ලි කීයක් ඕනේද? හැබැයි පුතෝ මම මේ පාර ඔයාට සල්ලි දෙන්නේ තමුන්ගේ ගෙදර ඔප්පුව ඇටේට තියාගෙන. එහෙම නැත්නම් මං ඔහෙට සතයක්වත් ආයෙ දෙන්නේ නැහැ. අනේ නෑ මුදලාලි මහත්තයෝ මට සල්ලි ඕනේ නෑ. මං සල්ලි ඉල්ලන්න නෙමෙයි ආවේ. එහෙනම් මොකටද මාව හොයන් ආවේ? මහත්තයෝ ගමේ මිනිස්සුන්ට මේ ගම් වතුර නිසා ගොඩක් කරදරයි. තව දවස් දෙක තුනකින් ගෙවල් සේරම යට වෙයි. ඉතින් ඒකට මම මොකද කරන්න ඕනි? මේ ගමේ ඔයාගේ ගේ විතරයි මහත්තයෝ උසම තැන තියෙන්නේ. ඉතින් මං ආවේ ගමේ මිනිස්සුන්ට මුදලාලි මහත්තයාලා ගෙදර ටික දවසකට ඉන්න දෙන්න පුළුවන්ද කියලා අහන්න. මම මොකටද ඔහේලා වගේ දුප්පත් මිනිස්සුන්ට මගේ ගෙදර ඉන්නද දෙන්නේ? ආවා මෙතන මගේ ගෙදර නවාතැන් ගන්න. තමුල්ලට සල්ලි ඕනම් ඉඩම් වල ඔප්පු අරන් එන්න. එහෙම නැතුව වෙන නාටකම් වලට මාව හොයාගෙන එන්න එපා. දැන් යන්න මගේ ගෙදරින් එළියට. මේ මිනිස්සයා මෙහාට ආවේ ගමේ මිනිස්සු වෙනුවෙන්. ඒත් මේ කපට මුදලාලි මේ මිනිස්සයාට උදව් කරන්නේ නැතුව බැනලා එලව ගත්තා. මම යකින්නක් වුණත් මේ උන දෙයට මට දුකයි. මම ඔයාලට මැරෙන්න දෙන්නේ නැහැ. අනේ දෙවියනේ මං දැන් වෙන කාගෙන්ද උදව් ඉල්ලන්නේ? මේ විදිහට ගියොත් ගමේ මිනිස්සුන්ට වෙන්නේ ගම් වතුරේ ගිලිලා මැරෙන්න. නෑ මේ හොඳ මිනිස්සයාට මම මැරෙන්න දෙන්නේ නැහැ. මාත් ඔයාලගේ ගෙවල් වලින් මාළු හොරකම් කරලා කාලා බඩ පුරවගෙන තියෙනවනේ. දැන් ඉතින් මගේ වාරේ. මං යකින්නක් වුණත් මේ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. යකින්නක් එතනින් පියඹලා ගිහින් ගම වටේ මෙහෙ පියඹලා අන්තිමට කෙහෙල් වගාවක් හොයාගත්තා. අර තේන්නේ ළඟම කෙහෙල් වත්තා. මට පුළුවන් ඒ කෙසෙල් ගස් වලින් පාරු හදලා මිනිස්සුන්ට දීලා උදව් කරන්න. ඔන්න දැන් නම් මගේ වැඩේ ඉවරයි. ඒත් මං දැන් මේවා එයාලට දෙන්න ගියොත් මාව දැකලා එයාලා බය වෙයි. ඒක නිසා මං යන්නේ නැතුව දුර ඉඳලා මේ ටික යවන්න ඕනි. යක්ෂණී මැජික් බලයෙන් ගමේ හැම ගයක් ගාවටම පාරුවක් හෙව්වා. ඇයි මහත්තයා මේ දුකින් වගේ? මුදලාලි මහත්තයා මොනවද කිව්වේ?
ඔයා දන්නවනේ එයා මොන වගේ කෙනෙක්ද කියලා. ඒ මිනිස්සයා සල්ලි වලට විතරයි ඇබ්බැහි වෙලා ඉන්නේ. අපි වතුරේ ගිරලා මැරුණත් ඒ මිනිස්සයාට කිසි ගාණක් නැහැ. අපි මැරෙන්න ලං වෙලා ඉදිත් එයා බලන්නේ කීයක් හරි හොයාගන්න. මං ඔයාට යන්න කලින්ම කිව්වනේ ඔහොම දෙයක් වෙයි කියලා. අද හවස අපි දුවලගේ ගෙදර යමු. මේ ගම් වතුරේ කොහොමද දුවලගේ ගෙදර යන්නේ? එහෙම කියලා හරියනවද මහත්තයා? මේ ගේ යට වෙනකම් මෙහෙට වෙලා ඉන්නද? කුමාරයි රේණුකයි කතා කර කර ඉද්දි යක්ෂණිය ඔවුන්ගේ ගේ ගාව ඉන්න කිසල් ගස් වලින් හදපු පාරුවක් ගේ ගාවට යවුවා. අර හොඳ මිනිස්සයාගේ ගෙදර මේක. එයාලා තාමත් දන්නේ එළිය පාරුවක් තියෙනවා කියලා. මම මිනිස්සෙක් වගේ කතා කරොත් එයාලා අනිවාර්යයෙන්ම එළියට එයි. යක්ෂණිය කුමාරගේ ගේ ගාව තියෙන ගහක් උඩ ඉඳගෙන මිනිස්සෙක් වගේ කතා කරා. කුමාරයියේ ඔයාලා ගෙදරද? ඉක්මනට එළියට එන්නකෝ. මේ වෙලාවේ කවුද මාව හොයාගෙන ආවේ? යංකො බලන්න මහත්තයා කවුද ආවේ කියලා. කුමාරය එළියට ආවට පස්සේ දැක්ක කෙසෙල් ගස් වලින් හදපු පාරුවක් ගේ ඉස්සරහා තියෙනවා. මේ පාරුව කොහෙන්ද මෙහාට ආවේ? එතකොට කවුද මට කතා කරේ? කවුරුවත් පේන්නේ නැහනේ. මටත් ඇහුණා කවුරු හරි කතා කරනවා. එයා නැතත් කමක් නෑ. අපිට මේ පාරුව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මමත් දෙයියන්ට කී හිටියේ හාමිනේ අපිට උදව් කරන්න කියලා. මං හිතපු දේ හරි ගියා. මිනිස්සු හැමෝම මේ පාරුව හම්බුන නිසා ගොඩක් සතුටින් ඉන්නේ. මං ගම වටේ ටිකක් ඇවිදලා එන්නම් හාමිනේ. ගමේ මිනිස්සුන්ට මොනවා වෙලාද දන්නේ නැහැ මේ ගම් වතුර නිසා. යන තැනක පරිස්සමින් මහත්තයා. මාත් මේ හොඳ මිනිස්සුත් එක්ක ගම වටේ ටිකක් ඇවිදින්න යන්න ඕනි. එතකොට මට පුළුවන් ගමේ මිනිස්සු මේ පාරුව දැක්කහම කොච්චර සතුටු වෙනවද කියලා බලාගන්න. යක්ෂණියත් කුමාරගේ පිටිපස්සෙන් ගම වටේ ඇවිදින්න පටන් ගත්තා. අඩේ මේක මාර වැඩක් නේ. ගමේ හැම ගයක් ඉස්සරහම පාරුවක් තියෙනවානේ. කුමාරයියේ ඔයාටත් පාරුවක් හම්බ වුණාද? මගේ ගේ ඉස්සරහත් බලද්දි පාරුවක් තිබ්බා. ඒ කවුද කියලා ඔයා දන්නවද? මාත් ඒ කවුද කියලා තමයි බලන්නේ. මොනවා වුණත් ඒ මිනිස්සයා නම් හොඳ කෙනෙක්. දෙවියන්ගේ ආශිර්වාදේ අනිවාර්යෙන්ම යාට ලැබෙන්න ඕනි. මං හිතුවා වගේම හොඳ දෙයක් කරා. එයාලත් මට ආශිර්වාද කරනවා. ගමේ හැමෝටම පාරු හම්බුන එක ගැන මුදලාලිගේ ගෝලයා ඇවිත් මුදලාලිගේ කනේ තිබ්බා. මොකද්ද? ඒ දුප්පත් මිනිස්සුන්ට කොහෙන්ද පාරු හම්බ වුනේ? ඒක නම් දන්නේ නෑ මුදලාලි මහත්තයෝ. මං උදේ බලද්දි මගේ ගේ ඉස්සරහත් පාරුවක් තිබ්බා. නෑ. ඒක නම් හොඳ ආරංචියක් නෙමෙයි. මේ ගම් වතුර නිසා ගමේ මිනිස්සු හැමෝම ඒ පාරුවර නැගලා මගේ ගෙදරට එයි. අද රෑ මොන විදිහකට හරි ඒ පාරුව විනාශ කරලා දාන්න ඕනි. ඔයා මේ මටම කියලා බෝට්ටුවක් හොයන් එන්න. අද රෑ ඒ පාරු සේරම විනාශ කරමු. මං හිතුවේ ඔහේ බෝට්ටුවක් හෙව්වේ නෑ කියලා. මේ තියෙන්නේ හොඳ බෝට්ටුවක්. මාරු. මේ වෙලාවේ ගමේ හැමෝම නිදි. අපි යමු. මුදලාලිගේ බෝට්ටුවේ සද්දය වුණ ගමන් ගහේ නිදන් ඉඳපු යකින් ඇහැරුණා. මෙච්චර නෑවිලා කවුද බෝට්ටු පදින්නේ? මේක නම් හොඳ ගමනක් නෙමෙයි වගේ. මුදලාලි මහත්තයා අරක තමයි කුමාරගේ පාරුව. අපි දැන් මොකද ඒකට කරන්නේ? වෙන මොනවා කරන්නද? අර ලණුව ලියලා බෝට්ටුව පා කරලා යමු. එතකොට බලමු ගම් වතුර වැඩි වුණාම මේ මිනිස්සු මගේ ගෙදරට එන්නේ කොහොමද කියලා. මේ මිනිහා තනි කරම යකෙක් වගේ. මං හදපු පාරු විනාශ කරන්න. තාමුන් අද තමයි ඇත්ත යකෙක්ගේ තරම දැනගන්නේ. යක්ෂයේ මුදලාලිගේ බෝට්ටුවට ඇවිත් හිටගත්තා. ඇයව දැක්ක මේ දෙන්න හොඳටම බය වුණා. අනේ දෙවියනේ යකින් අපි යන්ත මාව බේරගන්න. හානේ අම්මේ මුදලාලි මහත්තයෝ මේ නම් භයානක යකින්නම් මුදලාලිව තියා මට මාවත් බේරගන්න බෑ. දැන් ඔයාගේ වාරේ මුදලාලියෝ කවුද දැන් ඔයාව බේරගන්නේ? තමුන් මෙච්චර දවසක් ගමේ මිනිසුන්ට කරදර කරා. දැන් තමුන්ට මගෙන් බේරෙන්න බැහැ. අනේ මාව බලන්න එපා කුමාරානේ මාව බේර ගන්නවකෝ අයියේ කුමාර. මට ඇහෙනව එළියේ කවුරු හරි කෑ ගහනවා වගේ. යම්කෝ හාමිනේ බලන්න.
කුමාරයි රේණුකයි එළියට ආවට පස්සේ දැක්කා යකින්නකුයි මුදලාලිවයි. ඈ මුදලාලියෝ තමුන් ගමේ මිනිස්සුන්ට උදව් කරෙත් නැහැ. මං ඒක දැකලා මේ මිනිස්සු පව් නිසා මෙයාලට පාරක් හදලා දුන්නාම ඒකත් විනාශ කරන්න හදනවා. මං තමුන්ව විනාශ කරලා දානවා. නෑ ඔයා මෙයාව මරන්න එපා. ගමේ හැම කෙනෙක්ගේම ජීවිතවල වටිනාකම තේරුම් අරන් ඔයා අපිට උදව් කරා. ඒකට ඔයාට ගොඩාක් පිං. මම මෙච්චර කල් හිතන් හිටියේ යම්පු ගොඩක් නරකයි කියලා. ඒත් ඔයා හොඳ කෙනෙක්. අනේ කුමාරයි මාව බේරගන්න. ඔයා ගොඩක් හොඳ කෙනෙක්. ඒත් මේ නරක මිනිස්සයාව බේරගන්න එන්න එපා. නෑ යක්ෂණිය, ඔයා එයාව මරන්න එපා. මන් දන්නවා එයා ගොඩක් නරක කෙනෙක් කියලා. ඒත් මෙයාව මරන්න එක හරි නෑ නේද? අනේ මට සමාව දෙන්න කුමාරයියේ. මම මේ වෙනකන් ඔයාලට ගොඩක් කරදර කරා. මේ ගම් වතුර අඩු වෙනකන් මම මේ ගමේ යට මගේ ගෙදර ඉන්න දෙන්නම්. ඒකට මට ඔයාලගෙන් කිසි දෙයක් එපා. අනේ මට සමාව දෙන්න කුමාරයියේ. ඔයා සමාව ගන්න ඕනේ නෑ මුදලාලි මහත්තයෝ. ඔයාගේ වර්ධ තේරුම් ගත්තු එකම ලොකු දෙයක්. ඒ ගැන මට සතුටුයි. යක්ෂණිය, අපි මෙයාට සමාව දෙමු. එයාගේ වර්ධ තේරුම් අරන් ඉන්නේ. හරි එහෙනම් මං දැක්කොත් ඔහෙ මේ ගමේ කාට හරි ආයේ කරදර කරනවා මං ඇවිත් ඔහෙගේ බෙල්ල මිරිකනවා. එහෙම කියලා යක්ෂණේ ගහට පියඹලා ගියා. ගමේ හැමෝටම ගම් වතුරෙන් බේරෙන්න මුදලාලි එයාගේ ගෙදර ඉන්න ඉඩ දුන්නා.